සීයේ මේ පොත්වල තියෙන බොරුනේ. මොකද්ද කොල්ලෝ? දෙයියොත් එක කතා කරන්න බෑ කියලා පොත්වල තිබ්බට. අක්කරයට කාබරේ ඉඳන් අනේ හිමින් දෙයියෝ කියලා කියනවනේ. කුඩු ගහනුන් ආශ්‍රය කරාට කුඩු ගැහුවේ නැහැ. අයිස් ගහනුන් ආශ්‍රය කරාට අයිස් ගැහුවේ නැහැ. කසිප්පු ගහනුන් ආශ්‍රය කරාට කසිප්පු ගැහුවේ නැහැ. ඉගෙන ගන්නුන් ආශ්‍රය කරාට උගෙන ගත්තෙත් නැහැ. අපේ අප්පොච්ච දොලේ මාළු ගහන මදි කියලා මාව මේකේ බස්සලා තිබ්බ බං. මාළු සරමාස්සේ ජෝගි නටනෝ. යකෝ ඉන්න බෑ මේකෙන් රෙවෙයිද මන්දා. සීයේ මේ පොත්වල තියෙන බොරුනේ. මොකද්ද කොල්ලෝ? දෙයියොත් එක කතා කරන්න බෑ කියලා පොත්වල තිබ්බට. අක්කරයට කාබරේ ඉඳන් අනේ හිමින් දෙයියෝ කියලා කියනවනේ. අංකල් අපිට කොත්තුවක් දාන්න. ලාර්ජ් එකද ස්මෝල් එකද ඕන සර්? අපිට අංකල් දෙන්න ස්මෝල් එකක් කලේ. ප්ලේට් 8කට දාලා. උඹලා බං ජොබ් කරන්නේ ඕනද හිඟන්නද? අඩෝ බං මේ කෙල්ලගේ බර්ත්ඩේ එක මොනවා දෙන්නද කියලා අයිඩියා ගන්න නැහැ. කෙල්ල මොන වගේද? ලස්සනයි බං සුදුයි කොණ්ඩේ එහෙම දිගයි. එහෙනම් මගේ නම්බර් එක තියන්න. පුතා මෙහෙ වරේ. කවද බං මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බාබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේරිලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. ඔදින් යෝදියේ දැන් දවස් පඬිනේ. ඊදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා මිනිස්සුયો. අනේ නිකන් ඵලයන් බං යන්න. ඇයි? වීදුරු ගෙවල් වල ඒදන් ගල් ගැහුවොත් වදින්නේ නැද්ද? ගල් ඇට් එකේ ඒදන් ගැහුවත්ද? වදිනවා. ලංකාවේ බඩුනේ මේ යකාට පයිත්‍යයන්. ගල් වලට එක එක ඒවා කියන්නේ. මෝඩ යකෙක් අම්මට සිරි. ගල් බෝතලේ. පිටරට ගිහින් අම්මෝ මෙහෙ රේසිසම් කියන උන් අන්න යකෝ ලංකාවට ගිහින් කියනවා බෙන්තර ගඟෙන් එහා පැත්තේ පූසෙක්වත් එපාලු. කාටද අයිසේ මේ බොරු කරන්නේ? තෝ මොකද මගේ නම ගම්මන් පිලා කියලා සේව් කරේ බල්ලෝ. තෝ කෝල් ගත්තම් මොනවාද කියන්නේ කියලා තොට තේරෙන්නෙත් නැහැ. මොනවාද කිව්වේ කියලා මට තේරෙන්නෙත් නැහැ. ඒකයි. මේ බල්ලෝ ගෙවල් ඇස්සේ දාගෙන හදන්න එපා. ගඳ බලන්න. ඒක තමයි නේද? ඔහොම ඉන්න මම එලවන්න. මේ මොකෝ මිනිහෝ මාව එළියට දැම්මේ. බල්ල මේ ගෙදර එක. පිටින් මොකාවත් ගෙදර එකාට ගෙම්බර් දාන්න බෑ. හරියෝ. සුමනසිරි. උඹට කරන් බිල කොච්චර වගේ එනවද? රුපියල් 200ක් වගේ එන්නේ රත්නේ. මට එනවනේ බං 20000ක් විතර. ඔබ සෝලර් පැනල් දැම්මද? නෑ බං. මම එහා ගෙදර බූරු වගේ ගෙදරට යටින් වයර් එකක් අමුණලා තියෙන්නේ. උඹ වගේ කපටියෙක් යකෝ. පොඩ්ඩක් හිටමන්. මමනේ තෝගේ එහා ගෙදර එක.